Welcome my YouTube channel. යාළුවනේ, ඔයාලා social media ගැන මොනවද හිතන්නේ? ළමෙක් social media හරියටම use කරන්නේ කොහොමද? අපි යමු වීඩියෝ එකට. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්කම රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හා නවීකරණයේ වෙනස් වීම නිසා මේ වන විට බොහෝ ළමයි social media use කරන්න පුරුදු වෙලා ඉන්නවා. social media භාවිතයේ වාසි වගේම අවාසි තියෙනවා. කොහොමද ළමයෙකුට social media වැදගත් වෙන්නේ? ඔයාලා online class වලට join වෙනවා නම් Zoom, YouTube වගේ apps use කරන්න පුළුවන්. ඔයාට ඕන කරන papers, notes, videos වගේම photos වගේ දේවල් phone එකෙන් හරි lap එකෙන් හරි download කරගන්න පුළුවන්. social media භාවිතේ අවාසි මොනවද? class එක යන අතරේ WhatsApp, Telegram chat කරනවා නම් ඔයාට අමාරු පාඩම් කොටස් වගේම ලේසි පාඩම් කොටස් මිස් වෙනවා. වැදගත්ම දේ තමයි WhatsApp study group හරි channel වලට හරි join වෙලා අනවශ්‍ය විදිහට chat කර ඔයා පාඩම් වැඩ නොකර ඉන්නවා කියන්නේ ඔයාට පාඩම් වැඩ කරන්න තියෙන පොඩි කාලෙත් ඔයා විසින්ම නැති කරගන්නවා කියන එක. සමහර ළමයි video games, online games play කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාට පුළුවන් අධ්‍යාපනික වශයෙන් වැදගත් apps use කරන්න. ඒවත් games වගේ play කරන්න ඔයාට පුළුවන්. තවත් සමහර ළමයි Facebook, TikTok වගේ apps use කරනවා. ඒවා වෙනුවෙන් ගොඩාක් කාලය නාස්ති කරනවා. ඔයාට පුළුවන් ඔයාගේ exam දවස් වලට පාඩම් කරන වෙලාවල් වලට ඔයාගේ phone එකේ notification off කරන්න. සමහර ළමයි ෆෝන් එකට ලැප් එකට ගොඩාක් කැබ්බැහි වෙලා ඉන්නවා. ඒ අයට මානසික ආතතිය වගේ විවිධාකාර රෝග ඇති වෙන්නත් social media අනවශ්‍ය විදිහට භාවිතේ හේතු වෙනවා. තාමත් ඉගෙන ගන්න ළමෙක් විදිහට ඔයාට පුළුවන් study plan, timetable හදාගෙන break එකක් ගන්න පොඩි වෙලාවෙදි පමණක් ෆෝන් එක use කරගන්න හුරු වෙන්න. එතකොට ඔයාට ඉක්මනින්ම පාඩම් වැඩ කරන්න ફોකස් හදාගන්න පුළුවන්. ඔයාගේ අනාගත හීන දිනන්න නම් ඔයා ෆෝන් එක වෙනුවෙන් වැය කරන කාලයත් ගොඩාක් වටිනවා. ඉගෙන ගන්න ඔයා මේ ටික කාලෙට අවශ්‍ය දේවල් වලට විතරක් social media use කරන්න පුරුදු වෙන්න. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.